සුබ දවසක් වේවා සියලු දෙනාටම. lankatimmoney.com වෙබ්සයිට් එක ගැන අසත්‍ය බොරු මඩ ප්‍රචාර කීපයක් යනවා. ඒවා වල සත්‍ය අසත්‍යභාවය පැහැදිලි කිරීමක් කරන්න කියලා බොහෝ දෙනෙක් අපිට ඉල්ලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව වීඩියෝ එකක් තමයි මේ රැගෙන ආවේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේකේ වැඩ කරන කට්ටිය තවත් කෙනෙකුට හඳුන්වලා දෙන්නේ මම මේ වගේ වෙබ්සයිට් එකක වැඩ කරනවා. එතකොට වෙබ්සයිට් එකේ නම යවලා එහෙම නැත්නම් YouTube එකේ සර්ච් කරන්න කියලා. එහෙම නැත්නම් YouTube එකේ link එකක් ෂෙයා කරලා. එතකොට මේ එහෙම හම් වෙච්ච වීඩියෝ එකක් තමයි. මොකද අපි ආයතනයක් වශයෙන් ඇත්තටම අපි දැනගත්තෙත් අපේ වෙබ්සයිට් එකේ වැඩ කරන කීප දෙනෙක් අපිට එවුවට පස්සේ මේ වීඩියෝ එක නැවතත් අපිට විරුද්ධව මෙම පළ කරලා කියලා. ඉතින් මේ වීඩියෝ එක තමයි මේ පහලින් තිබෙන්නේ. මේ වීඩියෝ එක ගැන කතා කරොත් YouTube එකේ lankatimmoney.com කියලා සර්ච් කරාට පස්සේ මෙහෙම වීඩියෝ එකක් තියෙනවා. එතකොට මේ වීඩියෝ එක ගැන පස්සේ පැහැදිලි කිරීමක් කරන්න මේකෙම එකක් තමයි මේක. එතකොට මොහු ගැන කතා කරොත් මොහු නමින් මේලක ලක්ෂා නිරුගල් බණ්ඩාර කුරුණෑගල මහව ඉපලෝගම ප්‍රදේශයේ තරුණයෙක් තමයි මොහු. මොහු මීට වසර 3කට කලින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා. නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. ඉන්පසුව ඔහු ඒ දැනගැනීමෙන් පසුව අපෙන් සමාව ඉල්ලලා මට මේකට සමාව වෙන්න වීඩියෝ එක අයින් කරගන්න කියලා වීඩියෝ එක නවත්තලා තියෙනවා. හරි. ඊට පසුව නැවත වර්තමානයේදී නැවත වරක් මේක අප්ලෝඩ් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මගේ දැනුම හැටියට මගේ වචනින් කතා කරොත් ඒක නිකන් නපුංසක ක්‍රියාවක් වගේ වැඩක්. ඉතින් කලින් සමාව ඉල්ලලා අයින් කරගත්තු වීඩියෝ එකක් පසු කාලීනව නැවත අප්ලෝඩ් කරලා තියෙනවා. නිකන් විහිළුවට කරුණක්. lankatimmoney.com වෙබ්සයිට් එකට බොරු චෝදනා කියලා මඩ ගහපු වීඩියෝ එකක්. මේකේ කියන ප්‍රධාන දෙයක් තමයි payment proof ගැන. මේක payment proof ඔක්කොම fake ඒවලු බොරු ඒවලු. ඉතින් ආයතනයක් වශයෙන් වගකීමෙන් කියන්න තියෙන 100% සත්‍ය payment proof තමයි මේ වෙබ්සයිට් එකේ පළ කරලා තියෙන්නේ. වෙබ්සයිට් එකේ payment proof මෙහෙම යන්න පුළුවන්. පස්සේ මෙතන ඉදිරියට දාලා තියෙනවා. මෙතන ඇත්තටම සියලුම දෙනාගේම payment proof අප්ලෝඩ් කරලා නැහැ. මේකේ වැඩ කරන කට්ටිය වැඩ කරාට payment එකක් ගත්තට පස්සේ ඒගොල්ලෝගේ අකමැත්තෙන් ඒගොල්ලෝගේ payment මේකට පළ කරන්නේ නැහැ පොදුවේ. එහෙම පළ කරන්න අපිට ඇත්තටම අයිතියක් නැහැ. එතකොට මේකේ මේ ඇත්තටම මේ payment proof ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි payment කරපු ආයතනයක් වශයෙන් payment කරපු payment proof වලින් 100ට 50ක් 60ක් වගේ ප්‍රතිශතයක් තමයි මේකට අප්ලෝඩ් වෙලා තියෙන්නේ. 2021 ඉඳන් මෙහෙම පහළට යන්න පුළුවන්. මෙහෙම පහළට ගියොත් එහෙම මම ඉක්මනින් යන්නම්. මෙහෙම පහළට යන්න පුළුවන්. දක්න payment proof මේ payment proof නැවත මේ එකම එක අප්ලෝඩ් කරලා නැහැ. ඒක වගකීමෙන් කියන එහෙම දෙයක් හමු වුණොත් ඇත්තටම ඇවිල්ලා අපිට මේ කැමති ක්‍රියාමාර්ගයක් අපිට විරුද්ධව ගන්න පුළුවන්. එකම payment proof අපි එහෙම අප්ලෝඩ් කරලා නැහැ. ඒක වගකීමෙන් අපි කියනවා. අනිත් එක ඇවිල්ලා මේ payment proof මේ නූගත් මන්ද මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන මේ පුද්ගලයා කියනවානේ මේවා fake ඒවා කියලා. මේකේ තියෙන transaction IDs. හරිද? ඒවා මේ එකින් එකකට වෙනස්. කැමති කෙනෙක්ට චෙක් කරන්න පුළුවන්. මොකද බොරුවට payment proof edit කරලා fake විදියට payment proof කියලා අපිට අත්‍තරම එහෙම පළ කරන්න edit කරන්න එහෙම අයිතියක් නැහැ. අත්‍තරම මේක මූල්‍ය ප්‍රදාන ගණේ මම දන්නා තරමේ ප්‍රදාන ගණේ මූල්‍ය වංචාවක්. ඉතින් ඒ චෝදනාව අනිවාර්යෙන් අපි ප්‍රතික්ෂේප කරනවා. මොහුගේ මේ චෝදනාව ඕගොල්ලන්ට පල්ලෙහාට යන්න පුළුවන්. මේ හැම එකකටම transaction IDs තියෙනවා. ඕගොල්ලන්ට චෙක් කරන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් කිව්වොත් එහෙම දැන් මේ payment proof එක ගත්තොත් මෙතන තියෙනවා මේ transaction IDs. හරි දිනත් එක්ක මේව චෙක් කරන්න පුළුවන්. හරි චෙක් කරාට මේ බැංකුවට මේක පුළුවන් චෙක් කරන්න. හරි එතකොට මේ details ඔක්කොම තියෙන අපිට මේව බොරුවට දෙන්න බෑ. මේ official website එකේ account එකෙන්ම www.lankatimmoney.com customer name හරි current account එකෙන් official business account එකෙන් website එකේ business account එකෙන්ම payment කරපු ඒවා මොහු මෙහෙම චෝදනා කරන්නේ ඇයි? මානසික රෝගී තත්ත්වයක්ද? ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා පල්ලෙහාට යන්න පුළුවන්. මේ payment proof ඔක්කොම fake ඒවලු. මේ පුද්ගලයා මේලක කියන මේ පුද්ගලයා කියන්නේ. එතකොට second page එකට යන්න පුළුවන්. මේ page එකේ ඔයගොල්ලන්ට මේ load වෙනවා. මේකකට එකක් වෙනස්. මේ එකම දේවල් අප්ලෝඩ් කරලා නැහැ. ඒ වගකීමෙන් අපි ප්‍රකාශ කරනවා.
payment proof. තවත් පල්ලෙහාට යන්න පුළුවන්. මේ payment කරන්නේ නැහැ කියන ආයතනයක payment proof. එතකොට මේක බොරු එව්ව කියලා තමයි මොකු කියන්නේ. නූගත්කම. page 3 එකට පිවිසෙමු. ඒ ආකාරයෙන් බලන්න පුළුවන් payment proof. payment කරන්නේ නැහැ කියන එක. හරිද? මේකේ සමහර කමෙන්ට්ස් තියෙනවා. ඒ කමෙන්ට්ස් ගැන මම කියන්නම් තනිකරම විහිළුවක්. payment කරන්නේ නැහැ කියන්නේ දැන් වෙබ්සයිට් එකේ හුඟක් කට්ටිය ඉන්නවා. හිතන්න 50 දෙනෙක්ට අද වැඩ දුන්න කියලා. සාමාන්‍ය ආයතනයක් විදිහට අපි මේ තත්ත්වය දන්නේ 50 දෙනෙක්ට වැඩ දුන්නාම 30 දෙනෙක්ගේ 35 දෙනෙක්ගේ වගේ සාමාන්‍යයෙන් තමන්ගේ මම මිය යනවා. ඒක මහා පුදුමයට කරුණක්. හරිද? ඒක මහා පුදුමයට කරුණක්. එක්කෝ අසනීප වෙනවා. හරි? ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් සති දෙකක වැඩක් දුන්න කියනකො හැමෝටම අපි වැඩ දෙනවා. සති දෙකක වැඩක් දුන්නට පස්සේ සතියකමාරක් ගියාට පස්සේ කියනවා මේක කරගන්න බෑ. එතකොට අපි ආයතනයක් වශයෙන් අපි අපහසුතාවයටපත් වෙනවා. සාමාන්‍යයෙන් අපේ වෙබ්සයිට් එකට හුඟාම අපිට වැඩ ලැබෙන්නේ ගුරුවරුන්ගෙන්. එතකොට ඒ ගුරුවරුන්ට අපි මුණ දෙන්නේ කොහොමද? උදාහරණයක් පිටු 20ක ටියුට් එකක් සති දෙකකින් ඕනේ. ඒට අපි දෙනවා මේ ප්‍රොජෙක්ට් එක. ඊට පස්සේ දින ලඟ වුණාට පස්සේ දවසකට දවස් දෙකකට තුනකට කලින් කියනවා මේක කරගන්න බෑ කියලා. එතකොට ඇත්තටම ඇවිල්ලා එතකොට ඒ පුද්ගලයන්ට අපි පේමන්ට් එක කරන්න ඕනිද? හරි. ඉතින් ඒ වගේ පුද්ගලයන්ට පේමන්ට් එක කරන්නේ නැහැ. ඒක සත්‍ය කරුණක්. මොකද වැඩ කරන්න නැතුව අපිව අපහසුතාවයටපත් කරලා ඒ වගේ පුද්ගලයන්ට අපිට වැඩ පේමන්ට් එකක් කරන්න බෑනේ. එතකොට මේ පුද්ගලයා තනි කරම කරන්නේ වංචාවක්. වංචාවක් කියන්නේ තනි කරම ප්‍රෝඩාවක්, චෝදනාවක්, බරපතල චෝදනාවක් මොහු කරන්නේ වංචා කරනවා කියලා පේමන්ට් කරන්නේ නැහැ කියනවා. පේමන්ට් කරන අය දෙනා 100% වගකීමෙන් අපි ඒක ප්‍රකාශ කරනවා. ඉතින් මේ මේලක කියන පුද්ගලයා මේ වෙබ්සයිට් එකට සම්බන්ධ වෙච්ච පුද්ගලෙක් අඩුම තරමේ එක වැඩක්වත් බාරගෙන නැහැ. තමන්ගේ CV එක තමන්ගේ details දාපු CV එකයි රෙජිස්ටර් පාස්කෝඩ් එකක් අපි ලබා දෙනවා. රෙජිස්ටර් පාස්කෝඩ් එක අපිට එවලා ප්‍රොජෙක්ට් එකක් ගන්න පුළුවන්. එහෙම කිසිම දෙයක් නැතුව මොහු කිසිම දෙයක් කරන්නේ නැතුව මොහු බොරුවට චෝදනා කරනවා. payment proof fake කෙව්වා, තනිකරම එඩිට් කරපු යවුවා, කාටවත් payment කරන්නේ නැහැ, තනිකරම වංචාවක් කරන්නේ. මේ විදිහට බොරු චෝදනා කරනවා. මේ මොහුගේ අනිත් මේ කියන්නේ කමෙන්ට්ස් ගත්තොත් එහෙම මේක කමෙන්ට්ස් සමහර පුද්ගලයන් වැරදි කියලා මේමයි වංචාවක් කරන්නේ. එතකොට මේ කමෙන්ට්ස් ඇවිල්ලා අපිට සැකේ තියෙන මේ කමෙන්ට්ස් මොහුගේම කමෙන්ට්ස්. Gmail හදලා බොරුවට මොහොම දාපු කමෙන්ට්ස්. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් එක බලන්න පුළුවන් අපිට. එවපු මේ වගේ ස්ක්‍රීන්ෂොට් සෑහෙන අපිට අපි එකක් පෙන්වන්නේ සෑහෙන අපිට පෙන්වන්න පුළුවන්. මේ කොහොමද වැඩ කරන්නේ? ඔබගේ රෙජිස්ටර් පාස්කෝඩ් එක එවන්න කියලා ආයතනෙන් එවලා තියෙනවා. මෙතන පොඩි කුමාරපයක් තියෙනවා. ඒක කියන්න බෑනේ රෙජිස්ටර් කියන්නේ වැඩක් නැහැ. ඔබලා දැක්කද මේල් එකකේ වීඩියෝ එක. කියන්නේ මේ වීඩියෝ එක. මේ අපි දැන් මේ කතා කරන මේල් එකකේ වීඩියෝ එක. සමහරවිට මේ මේල් එක වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒක කමෙන්ට් බලපන්. ප්‍රබෝධිනී කියලා කෙනෙක් කමෙන්ට් දාලා ඇති. ඔව් අපි චෙක් කරා ප්‍රබෝධිනී කියලා කමෙන්ට් එකක් තියෙනවා. කෙනෙක් පුද්ගලයෙක් දාලා තියෙනවා. ඒකේ ස්ක්‍රීන්ෂොට් පවා අපි ගත්තා. ඔව් සත්‍යයක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. ගිය සතියේ උඹලා දීපු වැඩේ දුන්නේ නැහැ කියලා රිජෙක්ට් කරපු කෙනෙක්. මතකද? හරිද? එතකොට මෙයා ජොයින් වෙලා මෙයාට වැඩක් දීලා අර මේ මොකක් හරි බොරුවක් කරලා. ඒ කියන්නේ අපි ආයතනයේ අමාරුවේ දාලා ගුරුවරුත් අමාරුවේ දාපු කෙනෙක් මේ කමෙන්ට් එකෙන් මේ මැසේජ් එකෙන් තේරෙනවා. ඒ මගේ නංගිගේ එකෙනුයි මගේ එකෙනුයි කමෙන්ට් දැම්මා. ඒ කියන්නේ මම හිතන්නේ මේ මේල් එකගේ වීඩියෝ එකට මේ නංගිගේ ෆෝන් එකෙනුයි මෙයාගේ ෆෝන් එකෙනුයි කමෙන්ට් දාලා තිනවා. ඒ වගේම මගේ යාළුවන්ගෙනුත් දැම්මා. බොරු කමෙන්ට් වපුරනවා බලපන්. එතකොට මේල් එක කියන මිනිස්යාගේ මේල් එකට දැම්මා මේ කියලා තියෙන එක මට තේරෙන්නේ නැහැ. මොකද අදහස් කරන්න කියලා. විස්තර උත් කිව්වා තව දාපන් කියලා. එතකොට මෙතන තේරෙන විදිහට නම් සාමාන්‍යයෙන් අර එයා තවත් මිනිස්සුන්ට කියලා මේක බොරු කමෙන්ට් මෙතන තියෙන තනිකරම බොරු කමෙන්ට්. මොහුගේ හිතවත්තු මේ මේල් එක කියන පුද්ගලයාම දාපු කමෙන්ට්ස් තමයි මේ තනිකරම කමෙන්ට්ස්. මොහු කරගෙන උඹලට වැඩි දුරක් යන්න බෑ බල්ලෝ කියලා දාලා තියෙනවා. ඒකට ආයතනයක් වශයෙන් ඉතින් අපිට එහෙම මේ විදිහට කතා කරන්න බෑ. සමා වෙන්න ඔබට ආයතන විසින් ගැටලුවක් වෙලා නැත්නම් කරුණාකර නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. ඔබ කුමන අසත්‍ය ප්‍රචාර බෙදා හැරියත් උගත් පිරිස් අපිත් සමග දිගටම වැඩ කරනවා. එයින් අපට කිසිදු ගැටලුවක් නොමැති බවක් දන්වනවා. අපිත් එක්ක වැඩ කරන පිරිස් සහ ඔවුන් හරහා සම්බන්ධ වෙන අපහා දිගටම වැඩ කරනවා. ස්තුතියි. හරිද? මෙතන මේක
මැසේජ් එක මේ පුද්ගලයාගේ මැසේජ් වලින් සාමාන්‍යයෙන් මේ බලන වීඩියෝ එක බලන ඔබට සුළු හෝ උගත්කමක් තියෙනවා නම් සිටුේෂන් එක තේරෙනවා ඇති මේ තනිකරම ඇවිල්ලා මොකගේ වීඩියෝ එකක් තනිකරම ප්‍රෝඩාවක් ඒ වගේම මේකේ තියෙන කමෙන්ට් පවා තනිකරම ප්‍රෝඩාවක් සමහර විට මේලක දැන් මේක දැකලා අනිවාර්යයෙන්ම බොහෝ විට මොහුගේ අනිත් වීඩියෝත් බලපුවාම මේක තේරෙනවා සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තවත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරයි කියලා. එහි කිසිම ගැටලුවක් නැහැ. මොකද ඇත්තටම මිනිස්සුන්ව බොරුවට ජොයින් කරගෙන අපිට ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඒක වෙබ්සයිට් එකත් අපි පොදුවේ දාලා තියෙනවා. වෙබ්සයිට් එකේ අපි රෙජිස්ටර් ෆෝම් එක පවා මෙතන රෙජිස්ටර් ෆෝම් එක ගත්තොත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම වෙබ්සයිට් එකේ රෙජිස්ටර් ෆෝම් එක. රෙජිස්ටර් ෆෝම් එක පවා తాවකාලිකව අක්‍රිය කරලා තියෙනවා. මැනුවල් විදියට තමයි පුද්ගලයෙක්ට වෙබ්සයිට් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? නිකරුණේ බොරුවට ඊමේල් කරවලා ඇඩ් ක්ලික් කරනවා, වීඩියෝ බලනවා, ලින්ක් ෂෙයා කරනවා, පිරමීඩ වගේ මිනිස්සුන්ව සම්බන්ධ කරනවා. ඒ වගේ වංචාවල් ක්‍රියාත්මක වෙන වෙබ්සයිට් වගේ ක්‍රියාත්මක වෙන වෙබ්සයිට් එකක් නෙමෙයි. ඉතින් ඇත්තටම තවත් වීඩියෝ මේ වගේ සෑහෙන වීඩියෝ පළ වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉදිරියේදී ඊට අදාළව අපි භාවිතනය කරමු. ඒ කියන්නේ දන්න පිරිස් මේක ෂෙයා කරනවා. එතකොට බොරුවට ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ වැඩ කරන්න පුළුවන් පුද්ගලයන්. බොරුවට මිනිස්සුන්ව මේකට සම්බන්ධ කරගෙන ඇත්තටම අපිට වැඩක් වෙන්නේ නැහැ. මොනියම් තත්ත්වයේ වුණත් වෙබ්සයිට් එක ඉදිරියටත් පවතිනවා. මොකද ශ්‍රී ලංකාවේ විශාල ගුරුවරු පිරිසක් ආයතනය සමග රැඳී සිටිනවා. ඉතින් මොහුගේ අනිත් වීඩියෝ මේලකගේ අනිත් වීඩියෝ ගත්තොත් එහෙම මේ අනිත් වීඩියෝ එකත් ඇවිල්ලා මෙයා ෂෙයා කරනවා කමෙන්ට් වල. මේකත් අපිට මේ වෙබ්සයිට් එකට යවන්න කියලා මිනිස්සුන්ට කියලා තියෙනවා. එතකොට පේනවා පැහැදිලිව මොහු ප්ලෑන් කරලා මේ කමෙන්ට් හරි මේවා ප්ලෑන් කරන මේ මොහු කරන දේ මේ මොහු කරන ප්‍රෝඩාවක් කියලා ඕනෑම කෙනෙක්ට මේක තේරෙනවා. ඉතින් ඇත්තටම මේ පුද්ගලයාට අපහාස කිරීම අරමුණින් කරන ලද වීඩියෝ එකක් නෙවෙයි. අපි ඒක විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ. මොහුගේ අනිත් වීඩියෝ ගැන අපි මේ මොහුගේ වීඩියෝස් වලට වෙනම ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙන වැඩ කරන කට්ටිය අනිවාර්යයෙන් මේක කරන්න ඕනි. හරි. ඉතින් කරුණේ මේක බලන්න එපා. මොකද views වැඩි වීමක් වෙන්නේ. views බැලුවා නම් අනිවාර්යයෙන්ම අපි වැඩ කරන හැමෝටම මේක ෂෙයා කරනවා. මොකද report ගැසීමක් සිදු වෙනවා. ඒක සිදු වෙන්නම ඕනි. මොකද රටේ ජීවත් වෙන අනිකුත් පුද්ගලයන් වෙනුවෙන් මොහු නිතරම කරන්නේ තවත් මිනිස්සෙක්ට අපහාස කරන එක. හරි. තවත් ආයතනයකට අපහාස කරන එක. මොකෝ වීඩියෝස් කීපයක් අපි ඩවුන්ලෝඩ් කරගත්තා. අර කොකෝ කියන ඇප් එක පිළිබඳවත් මොහු රිවිව් එකක් ගෙනල්ලා තියෙනවා. නලද ලියුමක් විවේචනය කරමින් කරන ලද වීඩියෝ එකක් මොහු අප්ලෝඩ් කරලා තියෙනවා. තනිකරම සාමාන්‍ය රටනම් තේරෙන විදිහට මානසික රෝගියෙක්. ඉතින්